අයිබෝන් මේ සාරා සෙන්ටර් එකම තමා පොඩ්ඩක් මොඩිෆයි වෙලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න. ඉතින් ආපහු වීඩියෝ එක කරන්න හිතුණා. ලස්සන ලික් දාලා බලන්න කොච්චර ලස්සනද කියලා. මේ මම අර ඔයාලට කිව්ව සෝපාව මේ උඩට පහළට යනවා. තව ඉතින් මේකේ තව යන්න තියෙනවා. යනවනම් මේ හිට් එකත් එක්ක යන්න බෑ. ඇත්ත ඒකයි. නැත්තම් තව ඇවිදින්න පුළුවන්. මම ඇවිදින්න කැමති නෑ. මොකද මේ අපේ රටේ තියෙන පාම් බනිස් නේ. කේක් මම කියන්නේ මේ අපේ රට හොඳ නැහැ කියලා නෙමෙයි. මට මේ බනිස් වලටත් වඩා හොඳ මගේ රට. මට මේ බනිස් වලටත් වඩා හොඳ මගේ රට. මේ ඩුබායි හොඳ නැහැ කියනවා නෙවෙයි. මම මේ කිව්වේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. මේ ඉතින් මේ වගේ ලොකු ක්වොලිටි එකක් තියෙනවා. අපේ රටටත් මෙහෙම ගේන්න පුළුවන්. අපේ රටටත් අපේ කොළඹත් මේ විදිහට හදන්න පුළුවන්. ඉතින් මේ ඇත්තම කියනවා නම් මේ විදිහට හදන්න හරි දේශපාලන ව්‍යුහයක් තියෙනවා. මේ ගමේ පාලම හදා ගන්න බැරුව, පාර හදා ගන්න බැරුව මේ රින් ඔයගොල්ලෝ මේ රින් හොයන කට්ටිය ඔකට ආසාස කරන කට්ටිය ඉන්න රින් හොයනවා. යා ඉතින් මේ ගොඩක් හොඳයි. පෙන්සිල් වර්ග තියෙන අපේ අම්මෝ ගෑනු ඇත්තටම ලර්නිස්ලාට තමයි මේ ඩුබායි වල වැඩිම මේ බලන්න මේ කඩේ ලොකු මේ ඔක්කොම අයිටම් තියෙන්නේ ලර්නිස්ලාට. ඉතින් පෙසන් දෙන කට්ටියට පෙසන්ට් පෙන්පාරක හැම දෙයක්ම මේ ඉතින් ගන්න පුළුවන්. ඔයාලටත් අවශ්‍ය නම් අපිට පුළුවන් ඕනම නම් මේ බල කරනවා නෙවෙයි. ඕනම නම් සෙන් ටිකක් මොනවා හරි එහෙම කුරියර් කරලා දාන්න පුළුවන්. ඒවට ගෙවන්න ඕනි. ඒවට මොකක්ද සන්ග්ලාස් තියෙනවා. ඇත්තරම මෙතනින් එහාට යන්න බෑ. මේ මෙතනින් එහාට යන්න බෑ කියන්නේ ඔච් කඩෙන් මම අවසන් කරනවා. ඔච් කාඩ් සාමාන්‍යයෙන් කියනවා එක එක ඩුබායි වල ඔච් යමේ. ඔෆිස් ඔච්. 18, 19, 20, 21. Next month, July. හොඳ ඔච් තියෙනවා. එහෙනම් මෙතන නතර කරන්න. හැමෝටම ජය වේවා. I'm from Sri Lanka. Yeah. My name is Sasank. Okay. I'm here to say. Yeah. I'm here for you.